පොතේ ආහාරයක ඇසුරුම් ගැන කතා කරන්නේ මූලිකව ඇසුරුම් තියෙනවා ටියුට් එකේ පිටු අංක 32 ටියුට් එක ළඟපාත නැති දරුවෝ ඉන්නවා නම් මම ඒ අය වෙනුවෙන් PDF එක පොඩ්ඩක් ෂෙයා කරන්නම්. මේ තියෙන්නේ ආහාර ඇසුරුම්කරණය. ඇසුරුම්කරණයේ විවිධත්වය. හරි? දේවින්ද විජේකෝන්න දාමු අපි මේ වගේ තැනකට. ආහාර ඇසුරුම්කරණයේ විවිධත්වය. ආහාර ඇසුරුමක් කියන්නේ නිර්වචනය කිරීම. දැන් ඇයි පුතේ ආහාරයකට ඇසුරුමක්? දැන් මේකේ පළවෙනිම කොටසෙන් කතා කරන්නේ ඕනිම ආහාරයකට මොකටද ඇසුරුමක්? හරි. එතකොට ආහාර සඳහා ඇසුරුමක් තියෙන ඒවට මොනවද තියෙන විශේෂ වාසි? ඇසුරුමක් නැතුව ආහාර විකුණන්න බැරිද? ඇසුරුමක් තිබ්බේ නැත්තම් මේ ආහාරයට මොකද වෙන්නේ? එතකොට මේ ආහාර ඇසුරුම්කරණයේ අරමුණු කියන මූලිකව කතා කරන්නේ මෙන්න මේ මූලික කාරණා ටික. ඇසුරුමක් ආහාරයක් සඳහා අත්‍යවශ්‍යද කියන දේ. හරි? අපි ටියුට් එකේ කරුණු ගොඩක් තියෙනවා. අපි සාකච්ඡා කරන ගමන් පුතේ මේ හිස්තැන් ටික සම්පූර්ණ කරගෙන යමු. හරි? බලන්න පළවෙනි එක. ආහාරය නිෂ්පාදනය වන අවස්ථාවේ සිට පරිභෝජනය කරන අවස්ථාව දක්වා එහි ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීම. හරි? මෙහෙම උදාහරණයක් තියෙනවා. දැන් අපි හිතමු මේ මාළු පාන් එකක්. මාළු පාන් එක බේකරි එක නිෂ්පාදනය කරනවා. එතකොට බේකරි එක්කෙනා අර මාළු පාන් දාලා තියෙන තැටියෙන් අතෙන් අරගෙන කොහේ හරි තැනක ගොඩ ගහනවා. එතනින් ඒ ටික අරගෙන අපි හිතමු ත්‍රිවිල් එක කොහොම හරි මිස්ටර් චූන් පාන්ට දෙනවයි කියලා ওই ටික එයා ගන්නවා. හරි. එතකොට චූන් පාන් බේකරිය ඇතුළට ඇවිල්ලා ගන්නෑ. බේකරියේ වැඩ කරන සේවකයෙක් අරයා කියනවා ත්‍රිවිල් එකට මාළු පාන් 20ක් දාන්න කියලා. ඒතර රාක්කේ මාළු පාන් 20ක් අරගෙන දාලා ඒ ටික අරන් ගිහිල්ලා ත්‍රිවිල් එක එක්කෙනාට දුන්නම ත්‍රිවිල් එක එක්කෙනා මාළු පාන් ටික අතින් අරගෙන අර තියෙන වීදුරු පෙට්ටියේ ටික අහුර ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ගෙවල් ළඟට එනවා. හරි මියුසික් එක දාගෙන එනකොට ගේට්ටු ඇරලා දුවලා යනවා. අන්න එතනදී අර ගැජට් එකෙන් මේ මල්ලලා නැත්තම් පොලිතින් බෑග් එකක් අතට දාගෙන අල්ලලා දෙනවා. එතකොට ඒ වෙනකොට බේකරි එක්කෙනයි. ඒකේ මාළු පාන් ගණන් කරපු සේවකයයි. ඒ මාළු පාන් ටික අල්ලලා ත්‍රිවිල් එකට දාගත් එක්කෙනයි. මගදී ඒ ළඟ තිබුණු කිඹුල බනිස් එකක් ගන්නකොට ඒක මාළු පාන් එකේ වැදිලා වැටුණා. ඒක අරගෙන ආපහු රාක්කේ තිබ්බා. හරි. අතනදී ලස්සනට අර ගැජට් එකකින් අල්ලලා ඕගොල්ලන්ට දුන්න තමයි. නමුත් නිෂ්පාදනය කරන අවස්ථාවේ තිබුණු ගුණාත්මය පරිභෝජනය කරන අවස්ථාව දක්වාම තියෙනවද? පුද්ගලයන් ඇල්ලීම නිසා, බිම වැටීම නිසා, මැස්සන් වැසීම නිසා මතු පිට තිබුණු ඒ ගුණාත්මක බව නිෂ්පාදනයේ ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනවද කියන එක සැකසහිතයි. හැබැයි ඔක පැකට් කරලා නම් තිබුණේ. ඔය එන්නේ චොක්ලට් බිස්කට් එකක් නම්, චොක්ලට් බිස්කට් පැකට් එකක් නම් සේවකයා ඇල්ලුවට ගැටලුවක් නෑ පොලිතින් ආවරණය අල්ලන්නේ. ත්‍රිවිල් එකේ එක්කෙනා නිකම් මේක අරන් දුන්නත් ගැටලුවක් නැහැ. අපි පොලිතින් එක කන්නේ නැහැනේ. පොලිතින් එක ඉවත් කරලා ඇතුලේ තියෙන බිස්කට් එකයි කන්නේ. අන්න නිෂ්පාදනය කරන අවස්ථාවේ සිට පරිභෝජනය කරන අවස්ථාව දක්වා ගුණාත්මය ආරක්ෂා වෙනවා. අනිත් එක මේ ඇසුරුම නිසා මේක පෙඟෙන්නේ නැහැ. අපද්‍රව්‍ය ඇතුල් වෙන්නේ නැහැ. වර්ණ වෙනස් වෙන්නේ නැහැ. ආරක්ෂා වෙලා තියෙනවා.
එහෙනම් නිෂ්පාදන ගුණාත්මය ඒ විදිහටම පරිභෝජනය කරන අවස්ථාව දක්වා රැක ගන්න පුළුවන් වෙනවා ඇසුරුමක් තිබුණොත්. හරි? මට chat එකේ දාන්න heart එකක් පළවෙනි කරුණ පැහැදිලි වුණා නම් පුතේ. right. අපි ලියමු. පැහැදිලි කිරීම ලියමු. මෙහෙම ලියන්න. ආහාරය නිෂ්පාදනය කළ අවස්ථාවේ පවතින ගුණාත්මය ආහාරය නිෂ්පාදනය කළ අවස්ථාවේ පවතින ගුණාත්මය පාරිභෝගිකයා එය පරිභෝජනය කරන අවස්ථාව දක්වා පාරිභෝගිකයා එය පරිභෝජනය කරන අවස්ථාව දක්වා ආරක්ෂා කර ගැනීමට එයට විවිධ අපද්‍රව්‍ය එකතු වීම වැළැක්වීමට ඇසුරුමට හැකියාව ඇත. ඇසුරුමට හැකියාව ඇත. දැන් අපි යනවා දෙවෙනි පොයින්ට් එකට. පසු අස්වනු හානිය අවම කිරීම. මොකද පුතේ පසු අස්වනු හානිය කිව්වේ? අස්වනු නෙළු වෙලාව ඉඳලා පරිභෝජනය කරන අවස්ථාව දක්වා වෙන්න පුළුවන් හානි. හරි? දැන් නිකම්ම පුතේ අර සිලිසිලි බෑග් එකක බිත්තර ඒකට පිදුරු ටිකක් දාලා බිත්තර ටික දාලා දෙනකොට ඒක තැන තැන ගෙන යන්න සහ බිත්තරවල තියෙන ආරක්ෂාවයි අර සුපර් මාකට් වල තියෙන කාඩ්බෝඩ් පෙට්ටිය බිත්තර 10ක් විතර දාන්න අර සිදුරුත් එක්ක හදලා තියෙන්නේ. අන්න ඒකේ බිත්තර තියෙනකොට බිත්තර පරිහරණයේ තියෙන ආරක්ෂාවයි හිතලා බලන්නකෝ. එතකොට අර විශේෂයෙන් අපි සකස් කරපු ඇසුරුමක් කරහා ඒ වගේ තැලිලා පොඩි වෙලා විනාශ වෙන්න පුළුවන් ආහාරවලට යම් ආරක්ෂාවක් හදලා දෙනවා. නැත්තම් පරිභෝජනය කරන්න කලින් මග අවස්ථාවකදී විනාශ වෙනවා. එතකොට ඒ නිසා තමයි දැන් මේ අස්වනු මේ ඇසුරුම් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අර සාමාන්‍ය බිස්කට් පැකට් එකක් වටේ තියෙන පොලිතින් එකම නෙමෙයි වෙන්න පුළුවන්. හරි? දැන් තක්කාලි වගේ වපුතේ ලී පෙට්ටිවල ප්ලාස්ටික් කූඩවල අසුරලා තමයි වෙළඳපොළට එන්නේ. ඒතකොට ඒ ඇසුරුම. ඒතකොට ඕගොල්ලන්ට මතක නම් ඇපල් පෙයාස් වගේම පහුගිය කාලේ වෙළඳපොලේ බොහොම සුලභව තියෙනකොට පාරවල් අයිනේ පවා විකුණන්න මේවා තියලා තියෙනකොට ඇපල් ගෙඩියේ වටේ පුතේ අර පොඩි දැලක් වගේ එකක් දාලා තියෙනවා. ඒ ඇපල් ගෙඩිය සඳහා තියෙන ඇසුරුම. ඒතර ඒ දැල වගේ එක නිසා ඇපල් ගෙඩිය තැලෙන්න පොඩි වෙන්න තිබුණු ප්‍රවණතාවය අඩු වුණා. පැහැදිලිද? ඒ හරහා අස්වනු හානිය අවම කරගන්න පුළුවන් වුණා. අපි ලියමු දෙවෙනි එක. විශේෂයෙන් තැලීම් පොඩිවීම් වලට ලක්විය හැකි අස්වනු හානිය ඉහළ ආහාර ද්‍රව්‍ය ලී වලින් සකස් කරන ලද පෙට්ටි හෝ විශේෂිත ඇසුරුම් මගින් ලී වලින් සකස් කරන ලද පෙට්ටි හෝ විශේෂිත ඇසුරුම් මගින් තැලීම් පොඩිවීම් මගින් ආරක්ෂා කළ හැකි අතර පසු අස්වනු හානිය එමගින් අවම කෙරේ.
පුතේ වාක්‍ය ලියාගත්ත කෙනෙක් කවුරු හරි ෆොටෝ එකක් ගහලා chat එකට දාන්න. මම ලියාගත් එකක් නෙමෙයි කියවන්නේ මේ වෙලාවේ හිතලා නෝට් එක දෙන්නේ. ආපහු කියන්න කියලා කියනවා මුල ඉඳලා මට ඒ කියපු විදියට මතක නැහැ. මම මෙහෙම කියන්නම් ඒ නිසා. ඒ වාක්‍ය ඒ විදිහටම ලියවෙයිද දන්නේ නැහැ. තැලීම් පොඩිවීම් වලට ලක් වෙන්න ඉඩ තියෙන ආහාර ද්‍රව්‍ය අස්වනු ලී පෙට්ටි හෝ ඒ වගේ ඇසුරුම් ද්‍රව්‍ය තුල තැන්පත් කිරීම නිසා පසු අස්වනු හානිය අවම කරගන්නයි ඒවා ආරක්ෂා කරගන්නයි හැකියාව ලැබිලා තියෙනවා. ඊළඟ එක භාවිතයේ පහසුව මගින් පාරිභෝගිකයාගේ කාලය ඉතිරි කළ හැකි වීම. මේ ඉතා පැහැදිලි වැහෙන්නේ නැහැ කියලා කියනවා කැඩි කැඩි ඇහෙනවද මගේ නම් සිග්නල් ස්ට්‍රෙන්ත් උපරිම තියෙනවා කැඩි කැඩි දැහෙන්නේ ලිමත් කවුද ඉන්නේ අපේ ඇඟ සද්දේ අඩුයි කියලා කියනවා වොලියුම් එකේ අඩුවක් තියෙනවද පුතේ මට ඩිවයිස් එකේ පෙන්වන්නේ නම් වොලියුම් හොඳයි කියලා පුතේ බලන්න ඔයා පාවිච්චි කරන ඩිවයිස් එකේ මේ වොලියුම් පහළද තියෙන්නේ කියලා මට chat එකේ දානවා ගොඩක් තමයි එහෙම ගැටලුවක් නැහැ කියලා හරි පුතේ ඊළඟ එක බලන්න භාවිතයේ පහසුව මගින් හරි භාවිතයේ පහසුව මගින් පාරිභෝගිකයාගේ කාලය ඉතිරි කර ගැනීමට හැකියවීම. ලිමත් අර කලින් මට ඩිරෙක්ට් දාපු එක ගෲප් එකට දාන්නකො පුතේ තරහ නැතුව. කොමන් මැසේජ් එකක් විදිහට. මට ඩිරෙක්ට් දාලා තිබුණ එක මම අවසර දීලා නේ තියෙන්නේ. ඕනි කෙනෙක්ට මැසේජ් දාන්න ඕනේ. ඒ භාවිතයේ පහසුව මගින් පාරිභෝගිකයාගේ කාලය ඉතිරි කරගන්න පුළුවන් කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්න දැන් අර ඉස්සර එක එන රසයි තමයි මේ මමත් හරි ආසයි අර හයිලන්ඩ් වල තියෙන ලොකු වීදුරු බෝතලේ හිම ඒකයි දැන් තියෙන කිරි පැකට් එකයි සංසන්දනය කරන්නකො රස නෙමෙයි මං කියන්නේ. එතකොට හයිලන්ඩ් එකේ චොක්ලට් එක වැනිලා එක වීදුරු බෝතලේ තියෙන එක ඒක වෙනම ලෙවල් එකක තියෙන ආහාරයක්නේ පුතේ වෙනම ලෙවල් එකක තියෙන බීම් එකක්. එතකොට දැන් අපි ගන්න මයිලෝ එකක් එහෙම නැත්නම් කිරි පැකට් එකක් කියලා කියන්නේ පොත්මලේ කිරි පැකට් එක හරි මොකක් හරි එකක් කියලා කියන්නේ ඒක ඒ වෙන රසක්. රස නෙමෙයි පහසුව ගැන හිතන්නකෝ. ඒතර මේ ලෝකයේ තිබුණේ අර හයිලන්ඩ් එකේ ලොකු කිරි බෝතලේ වගේ ඇසුරු විතර නම් අපිට පුතේ කණේකින් මේ ඒක අරගෙන එන්න පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවනේ.
හරි යාළුවෝ 4 දෙනෙකුට කිරි පැකට් ගත්තා කියලා හිතන්නකෝ. දැන් නිකන් කවර එක දාගෙන පුතේ ඒක ගෙනියන්න පුළුවන් නේ සාක්කුවේ දාගෙන හරි. කිරි පැකට් 4ක්, මයිලෝ 4ක් ගත්තොත් මම මේක හොඳයි කියනව නෙමෙයි. හරි. ඒ තමයි භාවිතයේ පහසුව මගින් පාරිභෝගික කාලය ඉතිරි කිරීම කියන එක. දැන් අරකින් කිරි බෝතල් 4ක් ගත්තොත් ඒක රසයි තමයි. ඒක පුතේ වෙනම ට්‍රිප් එකක් නේ. වෙනම ට්‍රිප් එකක් ගිහිල්ලා එතන නැවතිලා කිරි බීලා එවෙනේ එන්න වෙන්නේ. හරි. ඒ නිසා පාරිභෝගිකයාගේ කාලය ඉතිරි කිරීම කියන එක ඇසුරුම හරහා කරන්න පුළුවන් දෙයක්. හරි. පැහැදිලි කරමු මෙහෙම. භාවිතයේ පහසුව මගින් පාරිභෝගිකයාගේ කාලය ඉතිරි කළ හැකි වීම මෙහෙම පැහැදිලි කරන්න. ඇතැම් ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කොට ඇති ආකාරය මගින් ඇසුරුම් කොට ඇති ආකාරය මගින් ඒවා පහසුවෙන් තැන තැන ගෙන යා හැකි අතර ඒවා පහසුවෙන් තැන තැන ගෙන යා හැකි අතර එමගින් පාරිභෝගිකයාගේ කාලය එමගින් පාරිභෝගිකයාගේ කාලය ඉතිරි කර ගැනීමේ හැකියාව ලැබේ. උදාහරණ ගෙන යා හැකි ලෙස සකස් කොට ඇති කිරි පැකට් ශෂක් වර්ගයේව ගෙන යා හැකි ලෙස සකස් කොට ඇති කිරි පැකට්. එහෙම මොකක් හරි කියන්න පුළුවන් උදාහරණයක් දාන්න එපා. හරි. ඒ කියන්නේ ටික හොඳ ළමයෙක්ගේ උදාහරණයක් කියලා පේන්න නැත්නම් උදාහරණ දින ඕනි තරම්. හරි. ඊළඟ එක ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කිරීම. එතකොට බාහිරින් එන දැන් අර බිත්තර සඳහා තියෙන පැකට් එක ගත්තොත් බාහිරින් එන භෞතික පීඩන වගේ දේවල් වලිනුත් ආරක්ෂා වෙනවා. දූවිලි සතුන් මැස්සන් වගේ අයගෙනුත් ආරක්ෂා වෙනවා. තෙතමනය ජලය වගේ වගේනුත් ආරක්ෂා වෙනවා. ඒ නිසා ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කිරීම කියන්න ඇසුරුම හරහා බොහෝ විට ඇසුරුම හරහා බොහෝ විට භෞතික යාන්ත්‍රික හානි වලින්ද ඇසුරුම හරහා බොහෝ විට භෞතික යාන්ත්‍රික හානි වලින්ද භෞතික යාන්ත්‍රික හානි වලින්ද තෙතමනය හෝ වෙනත් බාහිර බලපෑම් මගින්ද තෙතමනය හෝ වෙනත් බාහිර බලපෑම් මගින්ද ආහාරය ආරක්ෂා කරගත හැකි වෙයි. chat එකේ ගොඩක් අය මේ ප්‍රතිඵල ගැන අහනවා. ප්‍රතිඵල සතුටුදායක ලෙස ඉහළයි. හැම අවුරුද්දකම වගේ විශේෂයෙන් highlight කරන්න ගියේ නැහැ. එකක් තියෙනවානේ මෙහෙම දැන් හැම අවුරුද්දකම දේවින්ද විජේකෝන්ගෙන් ලංකාවේ එක එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. මේ ඒකට මේ මට්ටමේ දක්ෂ ළමයි ඉන්නත් එපේ.
ඒතර මේ පාර මම දැක්කා මේ මට දරුවෝ දාලා තිබ්බා මම හිතන්නේ කුරුණෑගල පැත්තට ඒ පැත්තකට තමයි මේක ගිහිල්ලා තිබුණේ මම හිතන්නේ ওই ඉතිහාසයේ පටන් ගත්තට පස්සේ කුරුණෑගල පැත්තට මේ ප්‍රතිඵල ගියාමයි ටිකක් මේ මුතුගලකරණය වෙලා තියෙනවනේ හැම දෙයක්ම එතකොට මේ මුතුගලගේ ආයතනයේට තමයි මේ බයෝ වල එක මේ ටෙක්නොලොජි වල එක ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. හරි. ඉතිහාසයේ පළවෙනි වතාවට එහෙම එකම ටියුෂන් ආයතනයකට ඔක්කොම ටික ආපු ඊළඟ පාර අපි ගමු. මේ මට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ දැන් අපේ ප්‍රතිඵල දිහා බැලුවොත් මේ දෙන්නෙක් ඉන්නවා පුතේ BST මේ අසමත් වුණු. එතකොට මේ එක්කෙනෙක් නම් ෆේල් කියලා මම දන්නවා මොකද සබ්ජෙක්ට් තුනම ඩවුන් කියලා එයාගේ යාළුවා කිව්වා තාම ඌ මට කතා කළේ නැහැ එයි හම්බ වෙන්න අනිත් එක්කෙනෙක් ගැන ආරංචියක් විතරයි තියෙන්නේ තව එක්කෙනෙක් කිව්වා එයාට S එකක් තියෙනවා BST කියලා එකම සෙට් එකේ මේ එතකොට අන්න ඒ දෙන්න හැර පන්තියේ හිටපු අනිත් ඔක්කොම ප්‍රතිඵල අරන් තියෙනවා S තියෙන්නේ පුතේ දෙකක් හෝ තුනක් හරි එතකොට C හෝ ඊට වඩා උඩ ප්‍රතිඵල අරගෙන තියෙනවා දරුවෝ ගොඩාක් පොඩ්ඩක් විතර වගේ හිතර දෙන ප්‍රතිඵලත් දෙකක් තුනක් තියෙනවා ඒකේ මේ හොද්දටම වැඩ කරපු පිරිමි ළමයි දෙන්නෙක් හිටියා කොමගම ක්ලාස් එකේ හේතුව මං කියන්න දන්නෙත් නැහැ මේ 40 ගණන් MCQත් ගහලා තිබුණා ප්‍රැක්ටිකල් එකත් හොඳටම කරලා තිබුණා නමුත් ඒ දෙකයි B වෙලා තියෙනවා BBST මේවා මේ සාමාන්‍ය සර්ලා කියන જાතිය ප්‍රතිඵල නෙමෙයිනේ සර්ලා ඔක්කොම කියන්නේ ඔගේ අනිත් පැත්තනේ එතන ඉන්නේ මේ සමාජ මාධ්‍යයට දේවල් කියනව නෙමෙයිනේ පුතේ මගේ පන්තියේ ඉන්න ළමයිට කියන්නේ එතකොට මේ එහෙම ඒවත් පුතේ ප්‍රතිඵලයක් ඇතුලේ වෙන්න පුළුවන් ඒතර ඒගොල්ලෝ මේ පහුගිය දවස්වල පේපර් බලන වැඩවලට පවා මම ගත්තා මේ ඊටාම දක්ෂයි එතකොට මට නිකන් හිතෙනවා මගේ පැත්තෙන් නිකන් ළමයිට ප්‍රතිඵල එන්නත් කලින් ඒගොල්ලෝ පන්තියට අරගෙන ඇස් වහක්ද දුරඳ දන්නෙත් නැහැ කියලා. නමුත් හානියක් නැහැ. ඒ කියන්නේ රෑන්කුත් එක්කෙනෙක් 15 අනිත් එක්කෙනා 20 ගාණක් මුල හරිය තමයි. එතකොට මේ මුල් 25 ඉන්නේ දෙන්නම. එතකොට මේ ඒගොල්ලෝගේ විශ්වවිද්‍යාලවලට විශ්වවිද්‍යාල ජීවිතයට සහ යන්න හිටපු තැන්වලට ඒක බාධාවක් නැහැ. නමුත් ඉතින් ප්‍රතිඵලයේ ලස්සනයි නේ තුනක් තිබුණා නම් එහෙම. ඊට පස්සේ මේ දේවබාලිකා එකේ දුවෙක් හිටියා මේ බොහොම හොඳට වැඩ කරපු අන්තිම කාලේ මගේ පේපර්ස් ඔක්කොටම වැඩිම ලකුණු ගත්තේ යා. අනිවාර්යෙන් ඒ තුනක් ගන්න ළමේ. එතකොට මේ විභාගෙ ලියලා ඇවිල්ලා හැබැයි මට කිව්වා මේ සර් BST එක නම් චුට්ටක් බලාපොරොත්තු වුණාට වඩා අඩු වුණා කියලා. මම ඇහුවා MCQ තත් එහෙම කොහොමද කියලා කිව්වේ නැහැ. හැබැයි ප්‍රැක්ටිකල් එක ඉවරලා මට දාලා තිබුණා ප්‍රැක්ටිකල් දෙකම හොඳට කරගත්තා සර් කියලා. මේ අපේ මලිත් සර්ගේ මේ ක්ලාස් එකේ ඉන්න පුතේ මේ පේපර් එහෙම බලන අක්කා මම මෙයා ගැන කියන්නේ. මට හිතා ගන්නත් බෑ SFT වලට B එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ මං හිතාගෙනම හිටියේ දිස්ත්‍රික්කේ පළවෙනිය වෙයි කියලා. ඒ මට්ටමට දක්ෂයි. එතකොට මේ ඔන්න ඔය ප්‍රතිඵල තුන ගැන විතරක් පුංචි මේ මගේ හිතේ පොඩි අවුලක් තියෙනවා. මොකද මේ ඒගොල්ලොන්ට තව උඩ ප්‍රතිඵලයක් එන්න තිබුණා කියලා මට හිතෙන නිසා. හැබැයි ඒකෙන් වෙනසක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කොහොමද ජයවර්ධනපුරට යන්නේ. මේ ඒගොල්ලෝගේ ජීවිත ගමනට පොඩි බලපෑමක් නැහැ. නමුත් ඉතින් විරලයින් පුතේ දිස්ත්‍රික්කේ පළවෙනි එකෙන් වෙනවා කියන්නේ ඒ ළමයාගේ පැත්තෙන් බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.
ඒතර ඒවා ඉතින් පොඩ පොඩ මිස් වෙලා තියෙනවා. එහෙම තමයි ඒ ලෙවල්. සමහර ළමයින්ට හිතා ගන්න බැරි ප්‍රතිඵල එනවා. සමහර අයට හිතාගත්තට වඩා චුට්ටක් අඩු ප්‍රතිඵල එනවා. නමුත් සමස්ත වශයෙන් ගත්තොත් පුතේ අර මං කියපු දරුවෝ දෙන්න හැර මේ අනිත් අය ඔක්කොම හොඳට විභාග කරලා තියෙනවා. එතකොට පන්තියේ හිටපු ළමයිගෙන් භාගයකට එහා පැත්තේ විතර වගේ කොළඹ දිස්ත්‍රික්කයෙන් විශ්වවිද්‍යාලයට අහුවෙන කියන්නේ කෙලින්ම ඩිරෙක්ට් අහුවෙන සීමාවේ ඉන්නවා. තව පොඩි පිරිසක් ඉන්නවා ටිකක් අර දෙපැත්තේ වැට උඩ වගේ. නමුත් බහුතරයක්ම විශ්වවිද්‍යාලයට අහුවෙන සීමාවේ තමයි තියෙන්නේ. අර විෂය අසමත් වුණා කියපු දරුවන්ගෙන් එක්කෙනෙක්. ඒගොල්ලෝ මට තාම කතා කළේ නැහැ. නමුත් අනිවාර්යෙන් කතා කරන්නේවි. මේ ඒ දෙන්නම හැබැයි අර නිකන් මගේ ගීමට වගේ පන්ති ආපු දෙන්නේ. මොකද ඒගොල්ලෝගේ පැති ගමන් මාර්ගය හදාගෙන ඉවර දෙන්නෙක් ඒ දෙන්නම එක්කෙනෙක් ඔය මේ හොටෙල් ස්කූල් යන ගමන් ඒගොල්ලොන්ගෙම පවුලේ මේ ව්‍යාපාරයකුත් තියෙනවා ඒ හෝටල් පැත්තට සම්බන්ධ. එතකොට එහෙම ඒ පැත්තකින් ඉස්සරහට ගිය ළමයෙක් ඉස්කෝලේනුත් අස් වෙලා හිටියේ. මේ නමුත් මගේ පන්ති ආවා. දක්ෂ කොල්ලෙක් වූ හැබැයි පසු කාලයට හරි වැදගත් වෙනවා. ඉතින් S එකක් හරි දාගෙන තිබුණා නම් එතකොට ඒකයි මම මේ කියන්නේ දැන් මේකේ නම් පන්ති ඉන්න බව පේන්නේ නැහැ. අපේ පන්තියෙත් ඉන්නවා මේ 25 එහෙම 3-4 දෙනෙක්. එතකොට මේ මට දැනුවත් වෙලක් තියෙනවා මගේ පන්ති විතරයි එන්නේ කියලා. නමුත් මං කියන්නේ පුතේ ඒ අයට S3 හරි දාගන්න. හරි. S3 හරි දාගන්න. ඕගොල්ලන්ට යන්න පාත් එකක් තියෙන එක වෙනම එකක්. S3 හරි දාගන්න. ඒ හැරුණම ප්‍රතිඵලවල මේ බොහොම සතුටුදායක තත්ත්වයක් තියෙන්නේ. පන්තියේ මේ ඕගොල්ලෝ වගේ නිතර පන්තියේ වැඩවලට සම්බන්ධ වුණු ඔන්ලයින්ද ප්‍රැක්ටිකල්ද භෞතික පන්තිද ට්‍රිප්ද ඔය හැම එකටම ගිය ළමයි විශ්වවිද්‍යාලයට යන්නත් අහු වෙලා තියෙනවා. ඉස්සරහ දවස්වල එයි පන්තියට මේ ඒ ආපුවම මම ඒගොල්ලොත් එක්ක කතා කරන්න අවස්ථාවක් හදලා දෙන්නම්. මේ ඒගොල්ලොන්ගේ අදහසුත් අපි ගමු. මොකද බොහොම ඉහළ මට්ටමේ දිස්ත්‍රික්කේ මුල් හරියේ ප්‍රතිඵල ගත්ත අය ඔක්කොමලා ලොකු ප්‍රමාණයක් ඉන්න ඔය 12 13 15 20 ගණන් 30 ගණන් දිස්ත්‍රික්කේ මුලම හරිය රෑන්ක් හරි පන්තියේ මේ ලොකු ප්‍රමාණයක් ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ සාමාන්‍ය පරිදි ජයවර්ධනපුර කොළඹ මේකේ කමක් නැහැ විශ්වවිද්‍යාලයේ කොහේ වුණත්. මොකද මේ අපේ ෆැකල්ටි වල පුතේ කචල් බචල් මුකුත් නැහැ. පටන් ගත්ත වෙලාවෙ ඉඳලා බොහොම පිළිවෙලට වැඩ ටික කරලා ඕගොල්ලොන්ව මේ ට්‍රේනින් වලට එළියේ තියෙන ආයතන වලට යවලා ගොඩක් වෙලාවට අවස්ථා දෙකක තියවලා විශ්වවිද්‍යාලයෙන් එළියට යන්න කලින්ම ගොඩක් වෙලාවට ඕගොල්ලෝ වැඩ කරපු ආයතනවලම රැකියාව ලැබෙන විශේෂ ශ්‍රේෂ්ඨයක්. එතකොට මේ මම ඒ තැනදීත් ඕගොල්ලෝව ගයිඩ් කරන්නම්. එතකොට එහෙම කැම්පස් එකෙන් ඕගොල්ලෝව ට්‍රේනින් වලට යවනටත් පුතේ මේ ඉස්සරහට රස්සාවක් කරන්න බලාපොරොත්තු වෙන ඔයා කැමති පැත්තක ආයතනයක් තෝරගෙන ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් යනවා නම් හොඳයි. එතකොට දැන් අපේ පන්තිවල හිටපු ළමයි ඔක්කොමලා එහෙම තමයි මම ගයිඩ් කරලා තියෙන්නේ. එතකොට අපේ ළමයි ගොඩක් අය නෙස්ලේ, හේමාස්, හේලීස් ඊට පස්සේ ෆොන්ටෙරා, අලින්, ඩිල්මා, කොකාකෝලා ඒ වගේ ආයතනවල වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලොන්ට එහෙම ආයතන කියලා කියන්නේ දිගුකාලීනව පෞද්ගලික අංශය ගත්තොත් මේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ එළියේ කම්පැනිස් තියෙනවා. يعني මල්ටි නේෂනල් ඒවානේ ඒවා. ඒකට එහෙම එකකට ගියාම පුතේ මෙහෙ හිටියත් ලංකාවෙන් එළියට ගියත් අර මෙහෙන් එළියට ගිහිල්ලත් මෙහෙ හිටපු ආයතනයෙන් පුතේ වැඩ කිරීමේ හැකියාව තියෙනවා. මායක පෞද්ගලිකවත් දන්න කාරණාවක්. ඒ නිසා මේ එහෙමම ඉස්සරහට කරගෙන යන එක තමයි හොඳ. උදාහරණයක් විදිහට දැන් මගේ මල්ලි මෙහි
ප්‍රීමා ඉන්නේ. එතකොට එතකොට මේ දවස්වල ඌ වැඩ කරන්නේ සිංගප්පූරුවේ. එතකොට හිටපු ගමන් මන් දන්නෙත් නැහැ ඌ මෙහි වැඩ කරනවා. ඉතින් හරි හරි වෙනස්. හරි හොඳට ගෙවනවා. එතකොට එහෙම. එතකොට හරි ෂෝක්නේ පුතේ. ඒ කියන්නේ සමහරලාට පිටරට ගියොත් ආයේ මෙහෙට එන්න විදියක් නැහැ. ඒ විතරයි. ඒතර මේ ක්‍රමවලට පුතේ හදාගෙන ගියොත් එහෙම කම්පැනි එකෙන්ම ටිකට් දෙනවා දාලා. ඒගොල්ලොම වීසා හදලා දෙනවා. එතකොට ඒ රටේ ටික දවසක් වැඩ කරනවා. මෙහෙ තව ටික දවසක් වැඩ කරනවා. ගෙවල් වල මිනිස්සු දන්නෙත් නෑ මෝ කොහෙද ඉන්නේ කියලා. මේ එහෙම වෙන්න. හරි. එහෙම වෙන්න ඔයගොල්ලෝගේ ජීවිත හරියට හදාගන්න පිළිවෙලට විශේෂයෙන් 25 තව මාස කිහිපයයි තියෙන්නේ. මේ මාස කිහිපේ හොඳට වැඩ කරලා කොහේ හරි විශ්වවිද්‍යාලයකට අහු වෙන මට්ටමට යන්න වැඩේ ගොඩ දාගන්න මට අවශ්‍ය එච්චරයි. එතකොට පන්ති හිටපු ඔක්කොමලා දැන් මේ අවුරුද්දට කලින් අවුරුද්දේ කවුරුත් නැහැ පේල් අය. ඊට කලින් අවුරුද්දෙත් නැහැ. ඒත් මේ අවුරුද්දේ දෙන්නෙක් ඉන්නවා සෙලා කියන්නේ නැහැනේ ෆේල් අය. හරි ඔක්කොම පළවෙනියා බිහි කරපු ගුරුවරුන් ඉන්නේ. මේ ඔය දැන් අවුරුදු ගානකින් තමයි මට හැබැයි කොළඹ දිස්ත්‍රික්කේ එක නැත්තේ. ඒකත් කවුරු හරි පිට ගුරුවරයෙකුට ගිහිල්ලා තියෙන. ඒ දරුවා හෝමගම පළවෙනියා වුණු කෙනා හෝමගම සුසිප්ප එකේ පන්තිය ආවේ. මේ මුල් අවුරුද්දක් විතර වගේ එන්නේ නැති. ඊට පස්සේ ඒ ක්ලාස් එක ටයිම් එක පුතේ රෑ වුණා ඉවර වෙන්න. එතකොට එයා ඔය අවිස්සාවෙල්ල පැත්තේ ගෙවල් තිබුණේ. ඒ නිසා මට කිව්වා පන්ති ඉවර වෙලා යන්න බෑ රෑ වෙනවස. ඒ නිසා ඒතකොට මගේ ඔන්ලයින් එකක් තිබුණෙත් නැහැ ඒ අවුරුද්දට. එතකොට ඒ ළමයට ඔප්ෂන් එකක් නැති වුණා මගේ පන්තියේ ඉන්න. පස්සෙත් කතා කරපු අවස්ථා තිබුණා. නමුත් ඉතින් විෂය නිර්දේශයේ 13 වසරේ එහෙම පාඩම් මම හිතන්නේ වෙන ගුරුවරයෙක් ළඟ තමයි ඉවර කරගත්තේ. මගේ ඉතින් මුල පන්ති ආවා. නමුත් එහෙම මට පළවෙනියෝ දාගන්න අවශ්‍යතාවයක් නැහැ. මට ඉන්නවනේ 7ක් හෝ 8ක් ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනියෝ පහුගිය අවුරුදු ටිකේ ඔක්කොගෙම. එතකොට කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. එතකොට ඒ ඉස්කෝලේම එන දේවි බාලිකා එකේම දරුවෙක් තමයි එයා පළවෙනියා වෙලා තියෙන්නේ. ওই පස්වෙනියා වෙලා ඉන්න දරුවා BS SFT B වුණ කෙනා තමයි මගේ හිතේ තිබුණේ පළවෙනියා වෙයි කියලා. අනිවාර්යෙන්ම ඒ කියන්නේ යාට SFT B උනේ කොහොමද කියන්න මන් දන්නේ නැහැ. SFT B වෙලත් දිස්ත්‍රික්කේ 5 කියලා කියන්නේ ඒකේ වුණා නම් නිශ්චිත වශයෙන් පළවෙනි අය. එහෙම තමයි. පත්තු වෙන තැන් තියෙනවා, පත්තු වෙන්නේ නැති තැන් තියෙනවා. කොහොම හරි ඔයා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙන්න මේ වැඩේ කොට දාගත්තා නම් පුතේ එච්චරයි. එතකොට ගුරුවරුන්ට එහෙම මට සර්ලාට එහෙම ලොකුවට ප්‍රතිඵල වල අවශ්‍යතාවයක් නැහැ. ඔයාට තියෙන ඔයා මතක තියාගන්න එක වතාවයි. එතකොට කොහොම හරි මේක ගොඩ දාගන්න ඕනි. ඔයාට පුළුවන් උපරිමයෙන්. හරි. එතකොට ඔයාට පුළුවන් උපරිමයෙන් මේක ලෑස්ති වුණාගෙන් පස්සේ පුතේ ආපහු පිඹ බලන් ඉන්න, පත්තු වෙවි බලන් ඉන්න දෙයක් නැහැ. චූටි හෙමිහිවීමක් අපේ වාසනාව නැති වෙලා පුංචි හෙමිහිවීමක් වුණත් ඔයාගේ ජීවිත ගමනට ඒක බලපෑමක් ඇති වෙන්නේ නැහැ. හරි. ඒ අර දරුවා පළවෙනියා වුණා නම් මරු. හරි. නමුත් එහෙම වුණත් එයා යන්නේ අදාළ විශ්වවිද්‍යාලයටමයි. හරි. ඒතර ඒකට ගියාගෙන් පස්සේ මගේ තියෙන සම්බන්ධතාවත් එක්ක මගේ ගයිඩ්ලයින් එක්ක එයා හොඳම තැනකට යනවා. හරි විශ්වාසයි. එතකොට අපේ සෙවනේ ඉන්න දරුවෝ ඔක්කොම එහෙම තමයි. එතකොට ඉදිරි කාලෙදී ඕගොල්ලොන්ටත් එහෙම තමයි. ඒ නිසා මහන්සි වෙලා උපරිමයෙන් වැඩ කරන්න. හරි. ඔය ප්‍රතිඵල පිළිබඳ සාරාංශ විග්‍රහය අපි ආපහු යනවා අපි කරමින් හිටපු වැඩේට. ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කිරීම පිළිවෙල
ආහාරයේ ශූද්‍ර පරිසරයත් බාහිර පරිසරයත් අතර ද්‍රව්‍ය හුවමාරු වීමට බාධකයක් ලෙස ක්‍රියා කිරීම. ආහාරයේ ශුද්‍ර පරිසරය කියලා කියන්නේ පුතේ ආහාරය ළඟ වටපිටාව. බාහිර පරිසරයත් අතර ද්‍රව්‍ය හුවමාරු වීමට බාධකයක් ලෙස ක්‍රියා කරනවා. එතකොට දැන් අපි හිතුවොත් අ, මේ තියෙන්නේ ආහාරයක් කියලා. මේ වායුගෝලයේ තියෙන ඒවා හිතන්නකො මේක කේක් එකක් කියලා. එතකොට වායුගෝලයේ තියෙන තෙතමනය මේකට එනවා. මේකේ තියෙන තෙතමනය වායුගෝලයේ වියලිනම් වාෂ්පෙල ඉවත් වෙනවා. හරි? හැබැයි මේ අතර පොලිතින් එකක් තියෙනවා නම් එළියේ තියෙන තෙතමනය පොලිතින් එක හරහා ආහාරයට එන්නත් බෑ. මේකේ තියෙන තෙතමනය එළියට යන්නත් බෑ. ඒකයි කියන්නේ ආහාරයේ ශුද්ධ පරිසරයත් බාහිර පරිසරයත් අතර ද්‍රව්‍ය හුවමාරු වීමට බාධකයක් ලෙස ක්‍රියා කරනවා. පැහැදිලි කරමු අපි හිස්තැනේ බාහිර පරිසරය සහ ආහාරයේ පරිසරය අතර බාහිර පරිසරය සහ ආහාරයේ පරිසරය අතර ආහාර ඇසුරුම පවතින නිසා තෙතමනය ඉවත් වීම විවිධ වායු සමග ආහාර ප්‍රතික්‍රියා කිරීම. තෙතමනය ඉවත් වීම විවිධ වායු සමග ආහාර ප්‍රතික්‍රියා කිරීම සම්පූර්ණයෙන්ම නවතී. ඊට පස්සේ පුතේ ඇසුරුම දැන් ආහාර ද්‍රව්‍යයක ඇසුරුම කියලා කිව්වොත් ආහාර ද්‍රව්‍ය ඇසුරුමේ මේ අවශ්‍ය තොරතුරු ටික ඔක්කොම දාලා තියෙනවානේ. එතකොට ඒක පණිවිඩ හුවමාරු කරගන්න මාධ්‍යයක් විදිහට ක්‍රියා කරනවා. දැන් මේ තියෙන්නේ පුතේ මේ සාමාන්‍ය ආහාරයක්. එතකොට දැන් මේ ආහාරයේ දැන් මේ තියෙන්නේ ඇසුරුම. මේ පොලිතින් එක තමයි ඇසුරුම. ඒතර ඇසුරුමට සම්බන්ධ ලේබලයක් තියෙනවනේ. ඒතකොට ඒ ලේබලය හරහා අත්‍යවශ්‍ය තොරතුරු ටිකක් දැනුවත් කරන්න පුළුවන්. එතකොට මේ පැත්තේ මේ අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ මේ තියෙන බර ප්‍රමාණ පිළිබඳ මොකක්ද මේ කියන එක පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මේක ගත්තත් එහෙමයි. මේ එයාගේ වෙළඳ නාමය තියෙනවා, මේ පොදු නාමය තියෙනවා. පොදු නාමයේ භාෂා දෙකකින් විතර දක්වලා තියෙනවා. අඩංගු සීනි ලුණු ප්‍රමාණය කියනවා සෞඛ්‍යාරක්ෂිත බව කියලා. ඒක සෞඛ්‍යාරක්ෂිත බව දක්වලා තියෙනවා. එයාට තියෙන තත්ත්ව සහතික දක්වලා තියෙනවා. මේ පැත්තේ මිල ගණන් අඩංගු ද්‍රව්‍ය ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ ප්ලාස්ටික් කෑන් එක හරි මේක ටියුබ් එකක්නේ. එතකොට මේ මුඩින් ප්‍රෙස් කරලා ගන්න තියෙන්නේ. එතකොට මේ ටියුබ් එක තමයි පුතේ ආහාරයේ ප්‍රාථමික ඇසුරුම. හැබැයි ඇසුරුම මත ඒගොල්ලෝ අත්‍යවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න ක්‍රමවේදයක් ගොඩනගාගෙන තියෙනවා. හරි? ඒක තමයි අපි මේකෙදි කතා කළේ. අත්‍යවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා sannivedana මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. අපි ලියමු ආහාරයේ ඇසුරුම එහි මිල අඩංගු ද්‍රව්‍ය සහ වෙනත් වැදගත් තොරතුරු එහි මිල අඩංගු ද්‍රව්‍ය සහ තවත් වැදගත් වෙනත් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍යයක් ලෙස
ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකි. භාවිත කළ හැකි. අත්‍යවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා sannivedana මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. එතකොට ආහාරය අඩංගු ඇසුරුම මිල නිෂ්පාදිත දිනය සහ තවත් වැදගත් වෙනත් තොරතුරු ඉදිරිපත් කිරීමේ sannivedana මාධ්‍යයක් විදිහට වෙනත් තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් මාධ්‍යයක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඒ තමයි මේ කරුණේ පැහැදිලි කිරීම. ඊට පස්සේ වෙළඳපළ ප්‍රචාරයක් ලෙස ක්‍රියා කිරීම තරඟකාරී වෙළඳපළේ පාරිභෝගිකය ආරක්ෂා කර ගැනීම. හරි. වෙළඳපළ ප්‍රචාරණයේදී දැන් මම ආහාර උදාහරණයක් ගන්නෙ නෑ මෙහෙම කියන්නම්. ඔයගොල්ලන්ට මතක නම් දැන් ලයිෆ් බෝයි වගේ නැත්නම් සන්ලයිට් වගේ සබන් ආහාර ද්‍රව්‍ය වලට වඩා නැත්නම් නෙස්ටමෝල්ට් වගේ ආහාරයක් ගත්තොත් ඒගොල්ල පුතේ වෙළඳපළේ පොඩ්ඩක් එයා විකිනෙන ප්‍රමාණය අඩු වුණු ගමන් දැන් නව මුහුණුවරකින් කියලා තිබුණ විදිහම තමයි නෙස්ටමෝල්ට් එකේ එදා ඉඳලා තියෙන රසම තමයි. හැබැයි බොක්ස් එක වෙනස් කරනවා. හරි? හැඩය වෙනස් කරනවා. එතකොට ඒ හරහා පොඩි වෙළඳපළ ප්‍රචාරයක් කරගන්නත් පුළුවන්. තරඟකාරී වෙළඳපළේ එයාට ඉන්න පාරිභෝගිකයව ආරක්ෂා කරගන්නත් පුළුවන්. හරි? එතකොට දැන් අපේ සර්ලත් ඔය වැඩේ කරනවා දැන් එක එක බැච් එකට පුතේ ටියුට් එකේ මදේ ඒකමයි අලුතෙන් පිට කවරයක් දාලා 26ට එක ටියුට් එක 27 ටියුට් සෙට් එක වෙනම පිට කවරේ තමයි මාරු කරලා තියෙන්නේ. එතකොට තරඟකාරී වෙළඳපළේ පාරිභෝගිකය ආරක්ෂා වෙනවා. දැන් මම වගේ හරි අප්සෙට් සර්ලා මොකද කරන්නේ පිට කවර එකමයි බැච් එකෙන් බැච් එකට මදේ වෙනස් කරලා තියෙනවා. හරි ගුණාත්මක මේක පුතේ උඹලා ආහාර නිෂ්පාදනයක් නෙමෙයි සෝස් පැකට් එකක් නෙමෙයිනේ. ඕගොල්ලොන්ගේ ප්‍රොඩක්ට් එක හොඳ වෙන්න එපා. ඕගොල්ලෝගේ අවසන් නිෂ්පාදනය හොඳ වෙන්න ඕන. ඒ නිසා පිට කවරේ පොත්ත විතරක් මාරු කරලා හරියන්නේ නැහැ. හරි ගුණාත්මක බවත් වෙනස් කරන්න ඕනේ. ඒතර මම ඉන්නේ එතන. දැන් මේ කතා කරන්නේ එහෙම අපේ ගුණාත්මක බවක් හෝ එහෙම එකක් නෙවෙයිනේ මෙතන තියෙන වෙළඳ ප්‍රචාරයයි තරඟකාරී වෙළඳපළේ පාරිභෝගිකය ආරක්ෂා කර ගැනීමයි. ඔය දෙකටම ඇසුරුම භාවිත කරන්න පුළුවන්. සමහර විට මෙහෙම හිතන්න පුතේ ප්‍රදේශයේ තියෙන හොඳම හරි නැත්තම් ලංකාවේ තියෙන හොඳම සබන් කැටේ හදන්නේ පොළට නිකන් සබන් ගේන මිනිසෙක් වෙන්න පුළුවන්. හැබැයි ඌට ලස්සන ඇසුරුමක් මුකුත් නැහැ. ඒතකොට ඒක සුපර් මාකට් එකකදී ප්‍රතික්ෂේප වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. හරි ඊට වඩා පැකට් කරපු නිෂ්පාදනයක් ඇසුරුම ලස්සන නිෂ්පාදනයක් අපි මිලදී ගන්න පෙළඹෙන ප්‍රමාණය ඉහළයි. හරි ඒ නිසා ඇසුරුමේ අලංකාරය ගැන හිතන්න ඕනේ. ඒකට දැන් මගේ මිත්‍රයාට පවා මම කිව්වේ දැන් මේ ප්‍රොඩක්ට් එක ඉතාම හොඳ වුණාට ඇසුරුම ගැන එයා මීට වඩා හිතන්න අවශ්‍යයි. අපි ලියමු වෙළඳපළ ප්‍රචාරයක් ලෙස ක්‍රියා කිරීම. ඔවුනේ දැන් මේ අපේ පැතිවල දැන් පාන් එහෙම ගන්න ගියොත් එහෙම ගෙවල් ළඟ තියෙන බේකරියට මුදලාලි සල්ලි අරගෙන පොලිතින් උරේ විතරනේ දෙන්න පුතේ කවරේ වෙනම දෙන්නේ. අපි පාන් ගෙඩි අරන් දාගන්න ඕනේ ඒකට. හරි හැබැයි අර සුපර් මාකට් වලට පාන් දාන අය හරි ඒගොල්ලෝ එහෙම මල්ල විතරක් දෙන්නේ නැහනේ. උන් ලස්සන පැකට් එකක් ගහලා දෙන. ඒතර ඒ පැකට් එකට අපි අහු වෙනවා. හරි. ඒක තමයි වෙළඳපොළ ප්‍රචාරය කියලා කියන්නේ.
සමහර සර්ලා ඉන්නවා පිට කවරේ වෙනමත් දෙනවා. හරි. මදේ වෙනම දීලා පිට කවරේ වෙනම දීලා කියනවා ගෙදර ගිහිල්ලා කටු ගහ ගන්න කියලා. ඒ જાතිය සර්ලාත් ඉන්නවා. වෙළඳ ප්‍රචාරයක් ලෙස ගෙනගිරීම අපි ලියමු. හරි. යන්න. සමහර ටියුට් වල කවරේ නෑ. හරි. පහුව අසරණ ළමයි. මදේ විතරයි. වෙළඳපළ ප්‍රචාරයක් ලෙස ක්‍රියා කිරීම. ලියන්න. ආහාරයේ ඇසුරුම මගින් ආහාරයේ ඇසුරුම මගින් තරඟකාරී වෙළඳපළ ජයග්‍රහණය කිරීම සඳහා තරඟකාරී වෙළඳපළ දිනා ගැනීම සඳහා එන්න නැත්තම් තරඟකාරී වෙළඳපළ දිනා ගැනීම සඳහා වෙළඳපළ ප්‍රචාරක මෙවලමක් ලෙස වෙළඳපළ ප්‍රචාරක මෙවලමක් ලෙස ඇසුරුම භාවිතා කළ හැකි. ඇසුරුම භාවිතා කළ හැකි. ඊළඟ එක තරඟකාරී වෙළඳපළේ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම. කියන්න වර්තමාන වෙළඳපළේ ඉහළ තරඟයක් පවතින නිසා වර්තමාන වෙළඳපළේ ඉහළ තරගයක් පවතින නිසා පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට මෙවලමක් ලෙස ඇසුරුම යොදාගත හැකි. ඇසුරුම යොදාගත හැකි. ද්‍රව්‍යමය හෝ අංශුමය ආහාර ද්‍රව්‍ය සඳහා බහාලුමක් ලෙස ක්‍රියා කිරීම. ඒ කියන්නේ දැන් සීනි වගේ ඒවා පුතේ ගෙනියනකොට සීනි වගේ ඒවා බෑග් එකකට දාලා ඉස්සරම අර කඩදාසි වලින් හදපු ගොටුවකට දාලා තමයි දුන්නේ. එතකොට දැන් පැකට් එකයකට තියෙන නිසා කිරිපිටි වගේ ඒවා පුතේ එහෙම ගෙනියන්න ගියොත් මල්ලකට දාලා අනිත් ගැටලු සහගතයිනේ. ඒ නිසා අංශුමය ද්‍රව්‍ය අරන් තියාගන්න බහාලුමක් ලෙස ක්‍රියා කරන එක හරි වැදගත්. ලියන්න. විශේෂයෙන් අංශුමය සහ විශේෂයෙන් අංශුමය ආහාර ද්‍රව්‍ය සඳහා අංශුමය ආහාර ද්‍රව්‍ය සඳහා ඇසුරුම බහාලුමක් ලෙස බෑග් එකක් වගේ බහාලුමක් ලෙස ක්‍රියා කරන නිසා ඇසුරුම බහාලුමක් ලෙස ක්‍රියා කරන නිසා එමගින් පාරිභෝගික පහසුව සැලසේ. එමගින් පාරිභෝගික පහසුව සැලසේ. ඒතර ඇසුරුම හරහා පුතේ පැක් එකක් හැදෙනවනේ. මේ එක පැක් එකක්.
ඒතර දැන් මේ ෆැක්ට් මෙහෙම තියලා ගබඩා කිරීම, ප්‍රවාහනය, බෙදා හැරීම ඔක්කොම ලේසි වෙනවා. අනිත් එක මේක ඇතුලේ තියෙන ටික එක ඒකකයක් ලෙස ගොනු වෙනවා. හරි? ඒතර බෙදා හරින්න ලේසි. ප්‍රවාහනය ගබඩා කිරීමත් ලේසි. ලියන්න. ආහාර ද්‍රව්‍ය ඒකකයක් ලෙස ගොනු වන නිසා ආහාර ද්‍රව්‍ය ඒකකයක් ලෙස ගොනු වන නිසා එමගින් එම ආහාර ද්‍රව්‍ය පහසුවෙන් බෙදා හැරීමේ එම ආහාර ද්‍රව්‍ය පහසුවෙන් බෙදා හැරීමේ හැකියාව ලැබේ. ප්‍රවාහනයේ ගබඩා කිරීම සඳහා පහසුව සැලසීම. ඒකත් ලියන්න. ඇසුරුම හරහා ආහාර ද්‍රව්‍ය ඒකකයක් ලෙස ගොනු වී ඇති නිසා. ඇසුරුම හරහා ආහාර ද්‍රව්‍ය ඒකකයක් ලෙස ගොනු වී ඇති නිසා. ඇසුරුම හරහා ආහාර ද්‍රව්‍ය ඒකකයක් ලෙස ගොනු වී ඇති නිසා. ගබඩාව ප්‍රවාහනය පහසු වී ඇත. ගබඩාව ප්‍රවාහනය පහසු වී ඇත. ගබඩාව ප්‍රවාහනය පහසු වී ඇත. පරිහරණය සහ නැවත පරිහරණ හැකියාව කියලා කියන්නේ පුතේ දැන් ඔයගොල්ලෝගේ ගෙවල් වල තියෙන ওই බෝතල් ගොඩක් දැන් ජෑම් බෝතල් වගේ ඒවා. ඒතර ජෑම් දාලා ඉන්නේ ඊට පස්සෙත් ජෑම් දාන්නේ නැහැ නේ. ඒතර ජෑම් බෝතල් වල තමයි 3-5 මිරිස් එහෙම ගොඩක් ගෙවල් වල දාලා තියෙන්නේ. හරි. ඒතර ජෑම් බෝතලේ නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එතකොට ගෙදරට ගෙනාපු පොල් තෙල් බෝතලයක වෙන්න පුළුවන් තාත්තා හදිසියකට ගන්න අරක්කු ටිකක් දාලා තියෙනවා. නේ? හරි. අම්මා පොළට ගිහිල්ලා ගෙනාපු තෙල් බෝතලේ හදිසියකට ගන්න තාත්තා අරක්කු ටිකක් දාලා තියෙනවා. ඒක තමයි නැවත පරිහරණය කියලා කියන්නේ. ඒතර එක ඇසුරුමක් අනිත් පැත්තට භාවිත කරන්න පුළුවන්. ජෑම් බෝතලේ ජෑම් ඉවරුනාම මොනවා හරි දාන්න, කඩලා දාන්න හරි ගන්න පුළුවන්. එතකොට ඔය බෝතල් විදිහට තියෙන ගොඩක් ඒවා මන්තිසාර ඇසුරුම්නේ පුතේ. එතකොට ඒක මන්තිසාර ටික ඉවරුනාම ආහාර විදිහට නෙමෙයි. හරි. ඊට පස්සේ ඔකට කිරි දාන්න හරි, තෙල් දාන්න හරි, පැණි දාන්න හරි අපි ගන්නෙ ওই බෝතලේම තමයි. හරි. පරිහරණය සහ නැවත පරිහරණය සඳහා පහසුකම් ලැබීම. හරි දැන් අම්මලා අහගෙන ඉන්නවනම් මම මේ එහෙම එකකට ධනාත්මක පැත්තක් හදලා දුන්නා නෙමෙයි පාඩම තේරෙන්න උදාහරණයක් ගත්තා විතරයි. නේද මමිත? රයිට්. පරිහරණය සහ නැවත පරිහරණය සඳහා පහසුකම් ලැබීම. ලියන්න. විශේෂයෙන් වීදුරු, ලෝහ වැනි ආහාර ඇසුරුම් ද්‍රව්‍ය විශේෂයෙන් වීදුරු, ලෝහ වැනි ආහාර ඇසුරුම් ද්‍රව්‍ය වීදුරු, ලෝහ වැනි ඇසුරුම් ද්‍රව්‍ය. එතන ලෝහ කියලා කියන්නේ පොතේ ඔය බිස්කට් එහෙම එන ටින් තියෙන්නේ. ඒවා නැවත පාවිච්චි කරනවා. වීදුරු කියලා කිව්වේ ජෑම් බෝතල්, වීදුරු බීම බෝතල් අරව මේවා. වීදුරු සහ ලෝහමය ආහාර ඇසුරුම් ද්‍රව්‍ය ආහාර අවසන් වූ පසු ආහාර අවසන් වූ පසු නැවත භාවිත කිරීමේ හැකියාව ලැබේ. නැවත භාවිත කිරීමේ හැකියාව ලැබේ.
නැවත භාවිත කිරීමේ හැකියාව ලැබේ.